වගේ සැපිලි නගන්න ඕන ඔයාලා. පොඩ්ඩක් ඉන්න. මම වගේ සැපිලි නගන්න ඕන. ලස්සනයි හොමනේ. අනේ thank you අනේ. ඇත්තට මම රැවුල වවලා හිටියා කොණ්ඩේ කපලා හිටියා. දැන් කොණ්ඩේ වවලා රැවුල කපලා ඉන්නවා. දැන් මෙයාව කලින් දන්න අය දන්නවා මෙයා කොහොමද හිටියේ කියලා. ඒතකොට මාව හම්බුනාට පස්සේ ඉන්න විදිහ තෝල දැන් දකිනවා. Oh yes. මොකට track the track තමයි bipolar. ගන්නම ආස ඒකමයි කොලා. අපි වෙන්න දාන්න ගොඩ. ළමයි දැන් මම පපු දඩ පිට ගන්නවා. ඊට පස්සේ තව පුරුද්දක් තියෙනවා. ඔක්කොම කලින් ඉඹලා බලලා අර ඉඹලා බලන එක නම් තියෙනවා. ස්තුති කරන එක නම් මම දැක පළවෙනි පාරට හැබැයි. පුංචි ඉතාලිය ඉඳලා අපි ඉතාලියට ඇවිල්ලා දැන් මේ ඉතාලියසේ ලංකාවේ රෙස්ටුරන්ට් කරන අයගේ රසමුසු එකතු කරගෙන තමයි අපි මේ vlog එකකින් යන්නේ. ඔයා දන්නවද try කරලා? අපි නිකන් ගහලා බලමු. මම සරිගම පද නිසා දන්නවා. ඒක නම් මාත් දන්නවා. ගයිස් ඔන්න අද අපි පොඩි වැඩකට යන්න මම දැන් ගොඩක් වෙලා ඉඳන් මේ පාරට වෙලා ඉන්නේ. මගේ ගැටිසියනකම් අන්න ගැටිසියනවා. අපේ ඔයා එන්න ගිය වෙලාවක් අනේ. එහෙම තමයි ගෑල් ළමයින්ට වෙලා යනවා. මොකද්ද මේ අතේ ළඟ ඉන්නේ? ඔයානේ අරන් දුන්නේ. මම? ලස්සනයි යා. Thank you. තවත් ගෑල් ළමයින්ට බොයිස්ලා මොනවද අරන් දෙන්න ඕනද ඔය වගේ ඒවා? මේක නෝට් එකේ දාගන්න ඕගොල්ලොත්. මොකක්ද යාගේ නම? මේක මම දාපු නමක් තියෙන්නේ ලිල්ලෝ. ලිල්ලෝ. ඕකේ. මොකද අනිල් පාට නිසා. අද අපි කොහෙද යන්නේ? අපි අද යන්නේ බර්සාන්තියකට. මොන බර්සාන්ත? බුස්සොලෙන්ගු. මොකක්ද ඒක? රෙස්ටොරන්ට් එක. ඕකේ දැන් නළුවා නගින්න යන්නේ. චාව මොර. චාව මොර. ලස්සනනේ ඔයාගේ. ඉතින් ඩ්‍රයිවර් මැඩම් අපි එක්ක යනවද? ඔව් ලයිසන් එක ගන්න එක මම ආව එක යන්න. ඕකේ අපි යමු. අපිට කොච්චර වෙලා තියෙනවද දැන්? අපිට යන්න විනාඩි 29ක් යනවා කිලෝමීටර් 27ක් තියෙනවා. අපි කොහෙන්ද මේ යන්නේ? අපි යන්නේ ලාගොදිගේ හරිද ඉඳන්. ඕකේ. ඕ ලස්සනයි යා. මොකට track the track තමයි bipolar. ගන්නම ආස ඒකමයි කොලා. අර මම වඩ කිය අරකද තමයි සීගිරිකන්දේ ලෝ බජට් එක. සීගිරිකන්දේ ලෝ බජට් එක අවශ්‍ය නැහැ. ගාර්ද පැත්තට තමයි එන්න ගාර්ද ඕනේ. පැත්තට එන්න ඕනේ. මේ මොනවද මේ ඉස්සරහට මිදි දෙන්න තියෙන්නේ මේවා? මිදි වසුනේ. ඕ. මේ දෙපැත්තෙම තියෙන මිදි වසු. කියන්නේ සමහර එකේ අපිට මිදි කන්න පුළුවන් පැන පැන. අපි දෙන්න හොරෙන් පයිමු මිදි වතු වලට. හොරෙන් පනිමු. මම කොල්ලෙක් වශයෙන් මම හිත හදාගෙන යනවා මේ වගේ ස්පීඩ් එක මේ වගේලා මේ කියලා දිච්චිල්ල එකේ නඩ බඩගිනි. Oh my god guys හිතා ගන්න බෑ 70 ඩොලර් 70 වෙනද? Okay අපි අලමු. Okay we can do that now. වංගු තියෙන නිසා අමාරුයි. තව දෙකයි. Okay. ගෑලමයිටත් කරන්න පුළුවන්. yes අපි අවතක්සේරු කරන්න එපා ඔයාලා පිරිමි ළමයි. මම වගේ සැපට ඉඳන් යන්න ඔව් ඕන දැක්කද අපි 176ට යනවා. කොබා Okay. මම වගේ සැපට ඉඳන් යන්න ඕන දැන් ඔයාලා 179යි. පොඩ්ඩක් ඉන්න මම වගේ සැපට ඉඳන් යන්න ඕන ඔයාලා මේ වගේ හුරු පුඩි 182යි. පොඩි ළමයි වගේ. දැන් මම පපු දඩ පිට ගන්නවා ගයිස් මං ආස කාර් එකක් ඕ සද්දය මෝරේගේ අපි දැන් බරසාන්තිකට ළඟයි නේ. අපි ඉන්නේ බුස්සලෙන්ගො. බුස්සලෙන්ගො. එතකොට බරසාන්තික තියෙන්නේ කොහෙද? බුස්සලෙන්ගො. බුස්සලෙන්ගො වල. ඕකේ. තව විනාඩි අපිට තව විනාඩි 5යි තියෙන්නේ. 5යි. තව විනාඩියයි. මට බඩගිනි. මට ඇත්තටම බඩගිනි ඩ්‍රයිව් කරාට. මටත් බඩගිනි තමයි. අපි දැන් උදේට කාලත් නැද්ද කොහෙද? ඔව්. අපි ගෙලින්ම බඩ ෆුල් හිස් තියන් එන්නේ. අපි දැන් මෙතනින් අස්සර දාන්න ඕනේ. ඕකේ. ඇත්තම කිව්වොත් මට පාක් කරන්න තමයි දන්නේ නැත්තේ. කොහමද ගර්ල්ස්ලා no parking? ඔය අපි අවතක්සේරු කරන එක නතර කරා. sorry. ඕකේ ඇතුල් වෙද්දිම අපිට මෙන්න මෙහෙම තියෙන රොයල් බර්සාන්ති මැඩම් මැද්දට ඇවිල්ලා අපිට වියායක කියන්න බලන්න. මේකේ වියායක වලට මම දාලා දෙන්නම්. Via primo maggio 37. Bussolengo. Bussolengo. Okay. 37 කියන්නේ 37 ළමයි. ඕකේ. මේ තියෙන රොයල් බර්සාන්ති. දැන් අතන උඩ නේද තියෙන්නේ? හා. වත් එන්න. ඕකේ. අපි කන්න යන්නේ. පිස්සුව හොඳටම තද වෙලා තියෙනවා.
හොඳයි තැනනේ. ඇතුල් වෙද්දිම ලස්සනයිනේ. මොකද මේ පෞස ප්‍රාංශ කියන්නේ? පෞස ප්‍රාංශක තියෙන වැඩ කරන අයට. ආ. වව්. අපි සහන කාලයකට පස්සේනේ මේකට ආවේ. ලොකු මහත්තයා ඉන්න. බොජ්ජෝරෝ ඉතින් කොහමද? හොඳ ඉන්න මේ අපි පොඩි බ්ලොග් එකකින් ඉන්න අවුලක් නැහැ නේ මේක කරගත්තා. අවුලක් නැහැ. Yeah. Okay. Thank you. This is our table, guys. Oh no. මේක ඇත්තටම ලස්සනයි. Ciao, India. Ciao. Thank you. මොනවද බොන්න? මං හිතන්නේ මට උගු එකක්. උගු ස්ප්‍රිට්ස් එකක්. ඔව්. මට පාවල. ගියච්චෝද ගියච්චෝ නැත්නම් ගියච්චු කියන්නේ අයිස්. මොකද මේක ඉතාලියයි විතරක් නෙමෙයි තව ලංකාවේ බලනවානේ. ඉතින් අපි එදිනෙදා පාවිච්චි කරන වචන මොඩස්. මට නම් බත් කන්න ඕනේ. බත් අපි ගෙදරත් බත් කනවා. බෑ මට මෙතන කාලා බලනවා බත් කොහොමද කියලා. වර්සාන්තියකේ. කොත්තුවේම කොහොමද ඒ රෙස්ටොරන්ට් වල තියෙනවනේ. නමුත් අර බතුත් හැම එකෙම තියෙනවා. නමුත් අපි try කරලා බලමු කියලාද කියන්නේ? ඒ කියන්නේ බත් කියන්නේ rice and curryද නැත්නම් no mixed rice. mixed rice පෙරේතෙක් මහා. Yes, of course. මේක කැෂූ තියනවා. මගේ දත් වලට අමාරු එහෙම කරද්දි. no කැපෙයි. එතකොට mixed rice එක ගමු. ඕ මේකේ තලපත් fried එකක් තියෙනවා. අපේ මම නම් තාත්තා කියන්නේ rice විතරක් කමු. ඩෙවල් එකක් ගන්නවද? නෑ rice විතරක් කමු. no mixed rice එක විතරක් ඇති. මොකද අපි බලාපොරොත්තු වෙනවා හවසට තව තැනකින් කන්න. ඒක සර්ප්‍රයිස් එකක්. මොකද අපි ඒක නම් මෙතන කනවා. මෙතන කනවද මෙතනින් කනවද? මෙතන කන්නේ නෑ sorry. අපි මෙතනින් කනවා. මෙතනින් කාලා මෙතන රහ බලලා මොනවාද තියෙන්නේ කියලා බලලා අපි ඔයාලට පෙන්නලා මොකද අපි අද මේ වීඩියෝ එක කරන්න හේතුවයි. මොකද්ද හේතුව ඇත්තටම? ඇත්තටම හේතුව අපි දෙන්න පටන් ගත්තා. අපි දෙන්නගේ vlog එකක්. ඔව්. try කරන්න මුළු ඉතාලියම ලංකා රෙස්ටෝරන්ට් වලින් කකා ඔයාලට වීඩියෝ දාන්න. නම් එහෙම හදනා නෙමෙයි පෙරේතයෝ කියලා. අනිත් එක මේක තවත් ප්‍රොමෝෂන් වීඩියෝස් උත් නෙමෙයි. මේක හුදෙක්ම අපි දෙන්නගේ ආතල් එකක් තමයි මේ යන්නේ. ආසාවක් නේ. ආසාවක්. මගේ ආසාවක්. මම බලෙන් ඇදලා ගත්තේ. මොකද කැමරාවක් ඉස්සර එන්න කැමති නෑ. මෙයා මමත් කැමති නෑ ඒත් ඉන්නවා මම. ඔයා කොහෙද කැමති නැත්නම් ඔයානේ ෆොටෝග්‍රැෆර් වීඩියෝග්‍රැෆර්. එහෙම කැමරා සහාය පිටිපස්සේ. තමයි කන්ටෙන්ට් ක්‍රියේටර්. මම කැමරා පිටිපස්සේ ඉන්න කෙනා. මේක මෙදින් නවතින්නේ නැහැ. අපි subscribe කරන්න. like කරන්න ඔයාගේ opinion එක comment කරන්න. ඔව් ඒක I'm a important character carrot opinion yeah. ඔපිනියන් එක. Okay. මොකද මම සමහර ඉංග්‍රීසි නිකන් එහෙම carrot how carrot කනවා වගේ තමයි. එහෙම සීන් නැති ඉන්නේ. ඒක නිසා බලමු. හැබැයි ලස්සනයි එහෙමනේ. අනේ thank you අනේ. ඇත්තට මම රැවුල වවලා හිටියා කොණ්ඩේ කපලා හිටියා. දැන් කොණ්ඩේ වවලා රැවුල කපලා ඔය ඉන්නවා. දැන් මෙයාව කලින් දන්න අය දන්නවා මෙයා කොහොමද හිටියේ කියලා. ඒතකොට මාව හම්බුනාට පස්සේ ඉන්න විදිහත් ඔයාලා දැන් දකිනවා. Oh yes. Okay guys. අද අපි රොයල් බර්සාන්තිකෙන් තමයි පළවෙනි අපේ vlog එක පටන් ගන්න. ආයිත් කියන පුණුපුණා මේක තවත් ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. ඇත්තට මෙයාලා දන්නෙත් නෑ අපි එනවා කියලා. මොකද අපි මේක පැයකට විතර කලින් නේ මේක ප්ලෑන් කරගත්තේ. ප්ලෑන් කරගත්තේ. මම ගියා කොහේ හරි යන් අපි වීඩියෝ එක කියලා පස්සේ තමයි අපි කෝල් එකේ ඩිස්කස් කරගත්තේ. හැම කරේ ඩිස්කස් නෝ. Yes. Okay ඩිස්කස් කරගත්තේ. කෙනෙක්ව කොපි කරලත් නෙමෙයි. සාමාන්‍යයෙන් ලංකාවේ කෑම කන vlogs තියෙනවා දේවල් තියෙනවා. ඉතින් මටත් හිතුණා අපේ ආසාවට අපි කරන්න try කරා. මෙතන තියෙනවා පියානෝ එකක්. ඒක පියානෝ එකක් නේද? yes. ඒක මාරම ලස්සනයි. අපි අහලා බලමු try කරමු. ඔයා දන්නවද try කරා? අපි නිකන් ගහලා බලමු. මම සරිගම පද නිසා දන්නවා. ඒක නම් මාත් දන්නවා. කණ්ඩාවම ෆෝන් නොබන්න එපා කියලා තියෙනවා දන්නවද? එතකොට ඔය කියන කෙනා මම ඔයාලට බඩක් පෙන්නන්නද? එන්න මෙහෙට දෙන්න. ගැහෙනවා. ඉන්න. කට්. ඒ කියන්නේ ලෝන් නැහැ. guys මං කිලෝ ඕඩරේ දාන්න යන්නේ. රෙඩිද අපේ එක? මම මේ ඕඩරේ දාන්න ආවේ. මික්ස් රයිස් half එකක් ඕනේ අපිට. yes. half එකක්. ඔය නම් මොකද්ද? okay we did it amore. do you like? ඔඩර් කරාද? yes. ඔන්නවා.
Thank you. thank you ඒක අද මේක. ලස්සනයි. ඒක ඌගෝ එක. ඒක go. මගේ ෆේවරිට්. ඒක මම ඉතාලියට ආපු දා ඉඳන්. වරහන් ඇතුලේ මේක ඇල්කොහොල් නැහැ. It's with alcohol. oh my god ඒ කියන්නේ යදි වාහනේ මට තමයි guys ගන්න වෙන්නේ okay ඔන්න මම try කරලා බලන්න. චින් චින් බලන්න කරලා. guys මම කොච්චර හොඳ boy කෙනෙක්ද කියලා චින් චින් කරන්න ඕනේ no නේද? I don't like alcohol no චින් චින් amore. cheers guys මේකයි මම බොන්නේ coca cola normal ඒක රහයි. මෙයාගේ කැඩිච්ච ඉංග්‍රීසි තරම් මට පේන්න බැරි දෙයක් නැහැ මේ ලෝකේ වෙන මොනවත් ඇත්තටම. blah 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 okay guys මම එන පොඩි ක්ලිප්ස් ටිකක් දැන් ඔයාලට ෂූට් කරන් එන්න ඒ කියන්නේ මෙතන ඉඳලා ඔයාලට බලන්න වෙන්නේ ලොකේෂන් එකේ ෂූට්ස් ටික මම ෂොට්ස් ටික ගහන් එන ටිකට ප්ලේට්ස් දෙකක් ඇවිල්ලා කෑම රෙඩි. මාර ඉක්මනට කෑම එක දෙනවනේ. ඒ කියන්නේ ඔයාලා කොච්චර බඩගින වෙලා ආවත් ඔයාලට ඉක්මනට කෑම එක කන්න පුළුවන්. බොරු බොරු නෙමෙයි ඇත්ත. ඔබ දැන් ඇවිල්ලා විනාඩි 10ක් නෑ මෙහෙමයි ඒක ඩිපෙන්ඩ් වෙනවා guys ඒ සිටුේෂන් එක මත ඒක කොහොමද? සෙනග වැඩි නම් එතන කලබල වැඩි නම් යම් කිසි ප්‍රමාණයක් වෙලා යනවා සාමාන්‍යයි රෙස්ටුරන්ට් එකක් කියන්නේ එහෙමයි දැන් මේ වෙලේ අපි ටක් ගාලා සෙනග පිරෙන්න කලින් ආපු නිසා අපිට අපේ එක ලැබෙනවා යෝ හැබැයි බරසාන්තිකට මම සෙනගෙද්දිත් ඇවිත් තියෙනවා මෝරේ. කොච්චර සෙනග හිටියත් ටයිම් එකට කෑම එක අපිට හම්බුණා. ඕකේ ඕකේ Wow. Grazie. මේ half එකක්ද oh Wow. thank you Grazie. ඒකේ ලස්සන oh my god ස්ටෝරිය දාන්න තියෙන්නේ ස්ටෝරියක් දාමු. දැන් ඉතින් ඔයාලට කන්න හම්බෙන්නේ නැහැ මම ස්ටෝරි දාන්න ගත්තාම okay? okay don't worry මට තියෙනවා මේකේ පොඩි ඩීටේල් එකක් ගහ ගන්නනේ ඇත්තටම ලස්සනයි යන්නේ. Wow. ඕකේ මේ තියෙන්නේ අපේ මික්ස් රයිස් එක එතකොට මේක මට ඉස්සෝ පේනවා නේ වට ඉස්සෝ පේනවා ඕ හැමදෙම වගේ තියෙනවා. ස්ටර් තියෙනවා අනිවාර්යයෙන් ඉතින් මේක අස්සර හරම් මස් ඌරු මස් කුකුල් මස් ඇතුළත් වෙන්න ඕන ඕකේ ඒක තියෙනවා කියලා පේනවා. ඔව් චිලි පේස්ට් එකකුත් තියෙනවා සසයි වගේ සැරයි වගේ ඔයාලට සැරවද නැහැ මොකද ඔයාලට සැරවද ගයිස් මෙයා සැර කාපු ගමන් කිරි හොයනවා කඩේ සැර නැති කරගන්න හැබැයි මෙයාත් එක්ක ඒ සෙල්ලම් බෑ. හරි අමාරුයි. ඇත්තටම හරිම ලස්සනයි ප්ලේට් එක Wow ඇත්තටම ඒක ලස්සනයි. Wow. හැන්ද පොඩ්ඩක් වා තියාගන්න ඇස් දෙක වහගන්න ඔයාලා කියන්න මේ රයිස් එකේ කොහොමද ඔයාලට දෙන්න පුළුවන් ලකුණු ප්‍රමාණය හැලෙනවද දන්නේ ඒ ඉතින් ඇස් දෙක වහගන්න කිව්වේ. නැහැ එතකොට ෆෝකස් වෙන්නේ මේක ඕකේ මන් දන්නේ නැති ගොඩාක් දේවල් තව ඇස් තියෙනවා. වහගන්නකෝ Okay. ඔයාලට පේනවා රයිස් එකේ බඩ ඇලවෙනවද දන්නේ නැහැ කමක් නැහැ හැලුණාට මේ ඔයාලා ලකුණු දෙන්න අපිට කොහොමද කියලා අපි ලකුණු දෙන්නේ නැහැ මේ කිසිම දෙයකට රහ පාටයි තාම කෑවේ නැහැ පාටයි. Thank you. චුට්ට චුට්ට හැලෙනවා ගණන් ගන්න එපා Wow අනේ මල මට ගෙදර යන්න බෑ. ඕකේ ඕකේ ඇති. Thank you. ඔච්චර තමයි දෙන්නේ අනේ ඒක රහ පාටයි. මට මේක දැක්කම මතක් වෙන්නේ මොකක්ද දන්නවද? මොකද්ද හරි ඇත්තම කතාව අපි දැන් ලංකාවේ ආයනේ. එතකොට ඉතාලියට ආවට පස්සේ ලංකාවේ රසට කන්න අමාරුයිනේ. හොයන්න අමාරුයිනේ. කොච්චර රෙස්ටොරන්ට් තිබ්බත් හොයාගන්න තියෙනවා. හොයන්න අමාරුයි. ඕකේ ඔය චිලි පේස්ට් ටිකක් දාගන්න නෝ මට සරයි චිලි පේස්ට්. එහෙනම් මට චුට්ටක් දාන්න ඕකේ. මේ කූනිස්සෝ නේද මේක ඉන්නේ? අනේ අයිනකට දාන්නකෝ අයිනකට. මෙන්න මේ හරියට වගේ දාන්න මේකේ කූනිස්සෝ පේන්නේ ඉන්නවා මොරවේ. දැක්කද? කෝනිෂෝ මං හිතන්නේ කූනිස්සෝ වෙන්න ඕනේ. තව දාන්න ඇති. ඕකේ ඒක රහ පාටයි ඒත් මට කන්න බයයි සැර වැඩි වුණත් කියලා මට. බුවන් අපෙතීතෝ. බොන පැතිතෝ බොන පැතිතෝ වලට අපි ඔබල්න ඔයාලත් මොනවා මොන හරි කන්න.
ඕකේ ගයිස් එහෙනම් ඉතින් කන්න යන්න කන්න කලින් මගේ පුරුද්දක් තියෙනවා ස්තුති කරලා ඊට පස්සේ තව පුරුද්දක් තියෙනවා ඔක්කොම කලින් ඉඹලා බලලා අර ඉඹලා බලන එක නම් තියෙනවා ස්තුති කරන එක නම් මම දෙක පළවෙනි පාරට හැබැයි හැමදේම ඉඹලා බලන්න රසයිද දැන් මේ ගිල්ල පොඩ්ඩක් ගිලලා රහද නැද්ද කියලා නැද්ද ගයිස් මට පේන විදිහට මොන හාල් වෙනවද බාස්මති වෙන්න පුළුවන් අපි අහලා බලමු මොකක්ද හාල් එක කියලා අනේ රහ පාටයි මං කන්නද කන්න මම කාගෙන ඔයාලා දැකද යමට එක කටක්වත් කැව්වේ නැහැ එහෙනම් තමයි කැමරට පෙරේතයි නම් කාගෙන මම ඇත්තටම කැමති ගෑස් අතින් කන්න මොකද අතින් කයි තමයි තවත් රහ වැඩි වෙන්නේ ඉස්සෙක් ඉන්නවා මගේ එකේ මලත් නෝ බලම් පානේ යා දැන් මම කන්න යන්නේ චිලි පාස්ටා අනේ ඇත්තටම රහයි වීඩියෝ එකට කියනවා නෙමෙයි ඇත්තටම රහයි මං තාම රහ විඳිනවා මට ඔය හදිස්සියෙන් රහයි කියන්නේ දෙක රහයි තව කාගෙන යන්න ඕන මට රහ බලන්න මම හිතන්නේ දැන් මේ මුළු ප්ලේට් එකම කයි වගේ ගයිස් ඔයාලා යටින් කමෙන්ට් එකක් දාන්න සාමාන්‍ය රහ බලන්න එකපාරින් පුළුවන්ද ටිකක් කරලා යන්න ඕනද ඔයාලගේ ඇත්තේ තමයි තීරණය yes රහ එකපාරින් බලන්න පුළුවන්ද චුටි වෙලාවක් යනවාද බලමු ඔයාලගේ ඔපිනියන් එක ඔයාලගේ ඩිසිෂන් එක කොහොමද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න බෑ මේ හැම දෙයකටම අපි කන විදියට අපි කතා කරන විදියට මම හැන්සම්ද කියලා ඔක්කොම කියන්නේ අපි ඊට පස්සේ ඔක්කොම කියවමු කමෙන්ට් ඔක්කොම කියවනවා කමෙන්ට් රියැක්ෂන් එකක් දෙන්නයි බලාපොරොත්තු වෙනවා ඔක්කොම එකතු කරලානේ ඔයාලා කමෙන්ට් දැම්මොත් හැබැයි මොකද මේ 2026 අපි ලොකු වෙනස්කමක් එක්ක මුළු ඉතාලිය වටේම තියෙන රෙස්ටුරන්ට් වලින් කකා ඔයාලට පෙන්වන්න තමයි යන්නේ හැබැයි මට තව ආසාවක් තියෙන එක රෙස්ටුරන්ට් එකකට යන්න මම හිනා ආසාවෙන් ඉන්නේ ලංකාවේ රෙස්ටුරන්ට් එකක් ඉතාලියේ ඕපන් කරපො මොකද්ද නම කිව්වට කමක් නැද්ද කවන්න රාවනායක ඕ මම මාර ආසාවෙන් අපි එකපාරක් ගියා කණ්ඩ පැයක් ගත්තා නැගිටින්න පැය භාගයක් ගත්තා කාලා වැඩි ඒකේ බාත්රූම් එකේ ෆොටෝ ගහන්න තව පැයක් ගත්තා රහයියා ඇත්තටම ගොඩක් සරයි චිලි පේස්ට් වැඩිපුරින් කෑවා ඒක එනේ તો ලොම්බාර්දියා එහෙම ප්‍රවින්ස් තියෙන එකද? ප්‍රොවින්ස් එක මේ ප්‍රොවින්ස් එකේ ඉන්න කට්ටියට මෙතන ඕකයි අපේ ලංකාවේ අයට ඔව් මොකද අපි මෙහෙම කියන්නේ අපි ඇඩ්‍රස් එකක් දෙන්නේ නැත්නම් පෙන්නන්නේ මොකද ඒ අවට ඉන්න අයට පහසු වෙන්න නැත්නම් අපි කොහෙද ඉන්නේ දන්නේ සමහරක් අය කමෙන්ට් කරලා අහන්න ඕන ඔබ කොහෙද ඉන්නේ ඒ කිසිම ඉෂුව එකක් නෑ ඔයාලට අපි ඔක්කොම ඕපන් දීලා තියෙනවා හැබැයි මේක ආයෙත් වරහන් ඇතුලේ කියන්න ඕනේ මොකද්ද මේක තවත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෙමෙයි මේක අපේ හුදෙක් ඇත්තටම බඩගින්නට ගන්න රසාස්වාදය නිසා කරන දෙයක් මොකද අපි උන්නුන්නුවා මෙහෙම කියලා කනවා ඒත් කවදාවත් හිතන්නේ වීඩියෝ කරන්න මට හිතලා තිබ්බා නමුත් මම ඒක හිතියා ඕකේද කියලා පස්සේ මම තීරණය කරා ඒක වඩා වෙනස් විදිහකට කරන්න යටි නම්බරේ දාලා තියෙනවා වල වෙනම අපි මෙන්න මෙතනින් දාන්න විස්තර ටික කොහොමද මෙන්න මෙතනින් මෙතන thank you madam මෙයාත් එක්ක බෑ දැන් මේ ඔක්කොම කන්න ඕන ඒ වුණාට half එකක් කියන්නේ ගොඩක් නේ මෙතන ඔරිජිනල් රසක් එනවා අර ලංකාවේ අපි කන්නේ වෙන්න ඔව්, අප්පු වැඩි ඉන්න අය තෙල්- දන්නවා නෑ වැඩි වෙන්න තෙල් අප්පු ගතියක් ඉන්න අය නෑ. දන්නවා වෙන්න අප්පේ චිලි පේස්ට් එක කොච්චර රසද කියලා එතකොට ඒ රහම එනවා මේකේ වෙන්න පුස්ලා යටින් like එක කමෙන්ට් එකක් දාන්න ඔව් like ඕනේ කමෙන්ට් කරන්න වෙන්න අපි වෙන්න අපි දාන්න ගොඩ ඒක ගොඩ දාන්න දෙන්න ඒක ගොඩ තමයි ඒක මහ ලොකුවෙන් ගොඩ දාන්න දෙන්නේ මොකද ඉතාලියේ ගොඩක් අය ඉන්නේ වෙන්න අප්පු අය පුංචි ඉතාලියේ ඉන්නේ පුංචි ඉතාලිය පුංචි ඉතාලියදලා අපි ඉතාලියට ඇවිල්ලා දැන් මේ ඉතාලියසේ ලංකාවේ රෙස්ටුරන්ට් කරන අයගේ රස මුසුව එකතු කරගෙන තමයි අපි මේ vlog එකකින් යන්නේ. කොහෙන්ද වචන එන්නේ උපත්යෙන් ආපුවා මොකද මම ඉස්කෝලේ ගියේ වෙන්නපු ජොසපස් මධ්‍ය මහා විද්‍යාලයටනේ. ඔන්න තවත් පොඩි ලකුණක් දැම්ම පාසලට. ඒකේ කතික තරග අර තරග මේ තරග එහෙමයි කතික තරග නම් මමත් කරා
අපි සිංහල සාහිත්‍ය කරලා තියෙනවා සිංහල ඉගෙනගෙන තියෙනවා අපි ඉස්කෝලේ ගිය මිනිස්සු ඇටියට වැස්සට වැස්සට ගියා වහින් නැති දවසට ගියේ නෑ බලන්න වයිස් මිස් එක මං ඉන්නේ මේව වයිස් මිස් වල හර මාල යන්නද හරි එලකිරි ඕකේ ග්‍රාසියා හරියා කැමරා හයි කැමරා හයි ඒ තමයි අයිතිකාරයාගේ පුතා ඔව් කවුද නම අයියාගේ ෂෙරෝන් ෂෙරෝන් අයියා ඒ තමයි අයිතිකාරයා පුතා මම හැබැයි මාරම ජෙන්තීලේ ජෙන්තිල කියන එක සිංහලෙන් කියන්නේ පොඩ්ඩක් කරුණාවන්තයි අපි ආපු ගමන් හරිම ලස්සන හිනාවකින් අපිව පිළිගත්තා ඒ මාව දන්න නිසා මම හිතුවා මල් ලස්සන නිසා කියලා ඔව් නෝටියා ආන්නව නෑ එහෙම දෙයක් නෙමෙයි එයාගේ හැටි එයාලා එහෙම තමයි එයාලා හරි ෆ්‍රෙන්ඩ්ලි හරිම හොඳ ෆැමිලි එකක් නිහතමානී තාත්තා උපුල්නේ පුතා ෂෙරෝන් අපි පුල්ලංකල් එකටද කතා කරා මතකද ඔව් උපුල් අංකල් මගේ යාළුවා ඔව් තාත්තයි පුතා දෙන්නම යාළුවෝ පුතා විතරක් නෙමෙයි හම්බෝ ඉස්කෝලේ යන කාලේ වෙනම ෆනි ඒක ඇත්තටම ඒක මට වඩා වයක අනන් තියෙනවානේ ඔව් මොකද ඉතින් අපි මික්ස් ස්කෝල වල හැදිච්ච ළමයි නෙමෙයිනේ අපි only boys ඉතින් අපිට වෙනම ආතල් තිබ්බා මෙහෙම සෙන් රේටා එකේ වෙනම ලෙවල් එකක් තියෙනවා ඒක මික්ස් ස්කූල් එකක් වුණාට මොකද ඔය ජෝසප් පාස්සේ බෝයිස්ලා ගර්ල්ස්ලා බලන්න යන්නේ අල්ලපු වැඩ ස්කෝලේටනේ කොන්නට රියල් ඔව් කොන්නට කියලා බලාගෙන ඉන්නවා යට කමෙන්ට් එකක් දාන්න ඇත්තද මෙයා මතකයි නම් එදාට තමයි මගේ අවසානේ ළමයි අඩි බොරු දාන්න එපා ඊළඟ vlog එක ගේන්නේ මම ලහිරුව ගහ කෙල්ලලා එතකොට තමාගේ දර දැන් මේ තියෙන මේ නිලියන්ගේ නහය වලට හොඳ නැහැ මගේ නහයට හොඳ නැති මෙන්න මෙතනින්ම ගහන බ්ලාස්ට් එක මෙව එක ෂොට් එකයි කොහොමද අපි දෙන්න අතර ඉස්සු හිටියොත් එහෙම ඉස්සු මිෂින් වෙනවා ඊට පස්සේ රාට මෙහෙන් ගෙඩි සාර පස්සේ අපිට සව් හදාගෙන මොනවා අන්න කියන බේත සැරටද ඔව් සව් තනහල් මොනහල් බොයිස් මොනහල් තනහල් ඕකේ තනහල් හැබැයි ගොඩක් අය දන්නේ නෑ අපි ලංකාවේදීත් ඒක හොයාගෙන සෑහෙන ගේමක් දුන්නා පසු කාලීනව අපි දැනගත්තා ඒක ආයුර්වේදේ තියෙනවා කියලා වෙන්න අපි ආයුර්වේදයට වෙන්න අපේ ආයුර්වේදේ මේකම ආයුර්වේදයට යන්න කොළඹ ආයුර්වේදයට යන්න ලංකාවේ මොන කොනක තියෙන ආයුර්වේදයකට ගියා තනහල් තියෙනවද නැද්ද කියන මන් දන්නේ නැහැ ආයුර්වේද වල තමයිලු තියෙන්නේ මේක ඇත්තටම රසයි ඒත් මට ඇති වගේ මේ කොහොමද ගයිස් කුරුළු කෑම තමයි කන්නේ ඒකට හරියන්නේ මෙයා කනවා හොඳට මම වටේම හලලා මොකද්ද මැනස් නෑ වාට ඔයා සර්ව් කරද්දී ඒක හැලුනේ ලහිරු මම සර්ව් කරා ආව් I am not a waiter here මෙතන වේට නෝනට යා මගේ වේටනේ මං එළියට හැන වෙලා හිටියා මේකට කන එළියට හරි ගෑන් ළමයි ටික කියන්න අපි අඳගන්න ඇත්තටම වෙලා යනවනේ මොකද මෙයාට මැච් කරන්නත් ඕනේ මෙයා දැන් එන ඇඳුමට ඒතකොට අපේ කොණ්ඩේ හදන්නත් ඕනේ අපි නාන්න ඕනේ ඒතකොට ස්ට්‍රේට් කරන්න ඕන කර්ලි කොඩ නම් කර්ල් කරන්න ඕනේ මේකප් උත් ඉතින් එහෙම මෙහෙන් දානවනේ කොහොම ඔබ මම දැම්මේ නැහැ මොකද මෙයා ආස නැහැ මම මේකප් දානවට කෙල්ලුණා මොකටද මේකප් දාන්නේ බොරුවට මිනිස්සු රවට්ටන්න මේකප් දානවා මූණ වෙනස් කරේ චි ලැජ්ජන ඔය ඉන්න ඔක්කොම කෙල්ල ඔක්කොටම පොදුවේ මං කියන්නේ ඔයාලා වෙනුවෙන් මම ඉන්නවා ළමයි කොල්ලෝ උඹලා මම වෙනුවෙන් යටින් කමෙන්ට් එකක් දාපල්ලා ඇත්තද නැත්තද මෙහෙම මේකප් කරන අවස්ථාවද දැන් මගේ ඉන්ස්ටා එකට ගිහින් බැලුවත් වල මේකප් කරලා තියෙන ෆොටෝස් තියෙනවා හරි කොල්ලෝ ගයිස් පොඩ්ඩක් ගුඩු සෙකල් කොල්ලෝනේ උඹලා කියපල්ලා උඹලා කෙල්ලෝ කීයක රැවටුණාද මේකප් එකට කියලා එතකොට කෙල්ලොට ඒ කියන්න බාන්න කොල්ලෝ කියන බොරුවට අපි කොච්චර රැවටිලා තියනවාද කියලා මම මෙතන ලිස්ට් එක දාන්නද කොල්ලෝනේ උඹලා ගේම අතරින් ඉඳපන් කමෙන්ට් කරපල්ලා කෙල්ලෝ කීයක් බලව රැවටුවද මේකප් වලින් රැවටුවද හරි දැන් මෙතන අපි කෙල්ලෝ කොල්ලෝ බෙදන්න ඕනේ නැහැ කුකුල් මස් තිබ්බා අනිවාර්යෙන් හරම් මස් තිබ්බා ඌරු මස් තිබ්බා ඉස්සෝ තිබ්බා ඔව් ඒසට වැඩිපුර තිබ්බා මේක ඇත්තටම ඉස්සෝ අපිට මම හිතන්නේ සැහෙන්න හම්බුණා හාෆ් රයිස් එකක් වුණාට මට නම් එකයි හම්බුනේ ඒක ඔක්කොටම මෙයා ගියම දීලා මම 5කට වඩා කෑවා ඇත්ත උඩට රිලැක්ස් එක ගන්නවා
මගේ නම් බඩ පිරුණා. අම්මෝ. මොකද? බොන්න. පොඩි බොරුවක් දැම්ම දැක්කද පේන ආදරේ ගයිස්. ඒකෙම තේරුම් ගන්න පුළුවන් කොල්ලන්ගේ කොහොමද බොරුව කියලා. ඔයාලා දැක්කද මෙච්චර වෙලා මට ආදරෙන් සැලකුවද නැහැ? අර පොඩ්ඩක් මැරෙන්න වගේ ගියාම ටංගාල ආදරේ දෝරේ. මැරුණොත් ඉතින් ඇත්තටම නෑ ඒ ටික ඕනේ නෑ. මැරුණොත් හොඳයි නේ. මට හිට කියන්න පුළුවන් බලන් ඉන්න වාගේ හිත කියන්න පුළුවන් මට. ඔව්. ඒ හින්දා පරිස්සමෙන්. හැබැයි චුට්ටක් එහෙම දක්ෂතාවයක් තිබෙන්නේ නැතුවමත් නෙවෙයි. ඔයා ගන්න වීඩියෝ වල ඔව් ඔයාට කියන ඔයා ගන්න වීඩියෝ වල මම ආයේ මූණ බලලා කියන්න. මොන බලලා? ඔව් චුට්ටක් එහෙනම් මගේ මොන බලලා කියන්නේ මගේ හිතේ මොනවද තියෙන්නේ කියලා? දැන් ඔයාට ඩෙසර්ට් එකක් ඕන වෙලා තියෙනවා. මොනවා වගේද නිකන්? මොන ඩෙසර්ට්ද? ඩෙසර්ට් එකක් නේ වැඩි ඕනේ නැහැ නේද බා වැරදුනොත්. ඔකට තමයි කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා. හරිද මං කිව්වා? ආයෙත් ස්ථානෝචිත ප්‍රඥාව. ඕකේ. හරිද වැරදිද කියලා අපේ ස්ථානෝචිත හරි. හරි පොඩි ගේම් එකක්. ස්ථානෝචිත ස්ථානෝචිත ගේම් එක ඉවරයි අවුට්. නෝ. ස්ථානෝචිත ප්‍රඥාව කියලා පස් පාරක් එක දිගට කියන්න. එක දිගට නා? එක දිගට. ගෝ. මොන ප්‍රඥාව? ස්ථානෝචිත ප්‍රඥාව. ස්ථානෝචිත ප්‍රඥාව. ඔහොම ඤේ ගන්න බෑ. එක දිගට කියන්න. හරි ඔයා ලේඩි ෆස්ට් නේ? නෝ. ලේඩි ෆස්ට්. නෝ එයා කියන්න. ඕකේ. ස්ථානෝචිත ප්‍රඥාව, ස්ථානෝචිත ප්‍රඥාව, ස්ථානෝචිත ප්‍රඥාව. ඒක අර ඤේ තියෙන නම අර දැන් ඔයා කියන්න බලන්න. මොකද්ද වචනේ? ලකුවට මෙයාලා අර බොයිස් ලාගේ පැත්තේ මේකයි මම දැන් මට දැන් සිංහල පොඩ්ඩක් අමාරු කරලා තියෙන්නේ. මොකද්ද ජාලෙන් ඔය වචනේ? Oh my gosh, what මොන language එකකින්ද කතා කරන්න ඕනේ? I like more than Italian in English. මේ කැඩිච් ඉංග්‍රීසි ඕනේ නෑ මම ආතල්ලකට එහෙම පොඩ්ඩක් කියන්නේ. නෑ. ස්ථානෝචිත ප්‍රඥාව. ස්ථානෝචිත ප්‍රඥාව ජා එතනම වරද්දගත්ත ළමයි. පටන් ස්ථානෝහිත මොකද්ද කිව්වේ? රෝහිත. රෝහිතලා ටිකක් කමෙන්ට් කරන්න. අනේ ස්ථානෝචිත අපි ප්‍රඥාව. කණ්ඩාව නම් කමුද? මෙතන මේ ස්ථානෝචිත ප්‍රඥාව. එක මගේ ප්‍රඥාව. මෙයාට නැති ප්‍රඥාව. දන්න අය දන්නවා මගේ ප්‍රඥාව තිබෙන නැත්නම් මෙයාද මේ විදිහට මෙතන ඉන්නෙත් නෑ ළමයි. ඕකේ ඔයාලා ඉස්සරහද මෙයා පිළිගන්නවා. මොකද්ද? ඔයාම කියන්න. මම මේව ලස්සනට ඉන්නේ මෙයා නිසා. මං අද කුරුහරුප කියන්නේ නැත්තේ මෙයා නිසා. දෙයියෝ අතරලා දෙයියන්ගේ පැලේ අතරලාද? මෙහෙමයි දෙයියෝ එක්ක ඉන්නවනම් දෙයියන්ගේ පැලෙත් ඕන වෙනවා. ලහිරු නෑ දෙයියෝනේ එක හැදුවේ. ළමයි අදින බ්ලොග් එක ඉවරයි මම මෙතන නැකලා යනවා. නාස් පොල්ල කැඩෙන්නේ. බ්ලොග් එක පටන් ගත්ත විතර වලියට එන්න හදනවා. මොකද්ද වට කරලා තියෙන්නේ? මම තමයි වලිය පටන් ගත්තේ නෑ. වට තේරෙන්නේ දැන් ඔයාට ඕනේ වලියට එන්නද? වා මොකද්ද මෙතන කරන්නේ? වට ඔයාට තේරෙන්නේ ඕනේ වලියට එන්නද? මට වලිය නෙමෙයි දැන් මේක කවරම දැනගන්න. මතක තියාගන්න මෙතනින් බහලා යන්න ඕනේ මාතේ කියලා. අපි නැවතත් ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙනවා බ්ලොග් එකට. එහෙමද අපි දෙන්න පොඩ ඩිස්කස් වෙනවා අනේ ඥාන් වෙනවා ඥූම් වෙනවා චූම් පාන් වෙනවා. මම මේ බ්ලොග් එකට වෙන කෙල්ල එකත් එක්කගෙන යනවානේ කන්න. එදාට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ගයිස් මාත් එක්ක මේ වගේ ඇවිල්ලා කැම ටිකක් කන ගමන් වීඩියෝ එකට ඉන්න කැමති කවුරු ඉන්නවද යටින් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලා එක්කගෙනවා. වව් හරිම ලස්සන මේක පිහියක්. මාරම ලස්සන පිහියක් කැපෙනවා දන්නෙත් නෑ නිකන් මෙහෙම. ඔවා මේ අර කොමියුනිටි ගයිඩ් මොනවාද ඒවට අහුවෙනවා. සෝරි. අතම කැපෙනවා මොර. ඕ කැපෙනවා. පිහියක් කියන අනිවාර්යෙන් කැපෙන්න ඕන දැන්. අරගෙන අනේ ඒක මට ඕන. ඒක මට ඕන. ඒක මට ඕන. නෝ ඊ උනා. කටින් අරන් දුන්නේ මට. disgusting. මට මෙන්න මේ vlog එක දැන් වෙන පැත්තකට පෙරලීගෙන යනවා වගේ. ඉතින් අපි දෙන්නගේ මේ කණ්ඩා බ්ලොග් එක යන්නේ යන්නේ. මොකද මේ ප්‍රොමෝෂන් වීඩියෝ ගන්න නෙමෙයි. ඒක ඇත්ත. ප්‍රොමෝෂන් වුණා නම් කුසිය රින්ගලා අර ආදරේ මේක හදන්නේ ඉතින් ඔක්කොම. හැබැයි දැන් සමහරක් අපිට කමෙන්ට් දාන්න එපා මේ හැම එකටම ගිහලා හැම එකම රහයි කියනවා කියලා. ඇත්තටම ඇදයක් තිබ්බොත් අපි කියනවා. ඇදයක් තිබ්බොත් කියනවා. ඇත්ත. දැන් මේක අපි කිව්වා මේක ඇත්තටම රහයි.
හැබැයි චුට්ටක් ඩ්‍රයි ගතියක් දැනෙනවා. චූටි ඩ්‍රයි ගතියක් තිබ්බා. චිලි පේස්ට් එක ගත්තාම තෙල් අඩුයි. හොඳයි ඒක. මොකද මම අහලා තියෙන විදිහට වැඩිපුරින් තෙල් තියෙන්න ඕන වැඩිපුර කාලයක් රඳව ගන්න. කියන්නේ ඔයිල් වැඩිපුරින් ඒක හෙල්දි නෑ. ඒක තමයි දැන් මම කියන්නේ දැන් ඒ කියන්නේ අර වැඩිපුර කාලයක් තියාගන්න එකපාර හදාගන්න තමයි වැඩිපුරින් තෙල් දාන්නේ. නමුත් මෙයාලා වැඩිපුර කාලයක් තියාගන්න නෙමෙයි වගේ හදන්නේ. තෙල් අඩුයි. තෙල් වැඩියෙන් තියනවා කියන්නේ එයාලා අනික ඒ කෝනිස්සු පේන්නම තියනවා නෙමෙයි. මෙයා හොඳට කෝනිස්සෝ ගැන දන්නවා. ඉස්සෝ කෝනිස්සෝ මොකද මං දීවරේගේ දුවෙක් හින්දා. හරිනේ? දෙයකනේ කියන්න ඕනේ. නෑ එහෙම මට කියන්න ඕන නෑ. නමුත් එයා කෝනිස්සෝ ගැන හොඳට දන්නවා. මොකද එයා ආස දෙයක්. මං ආසයි. ඇත්තන පර්සනලි ඒකට මාර ආසයි. ඔව් ආස නැද්ද? ආසයි of course why not? You know who I am? මගේ වුණෝ බකමුණෝ මට ඉංග්‍රීසි ඕනෝ. ලස්සනට කන්න ඕන කෑමක් හද්දි තේරෙනවද? මං කැමති බෑ ගයිස් මේ ගෑරු පුලින් කන්න බත් වගේ දෙයක් නම් මට නිකන් මොනවද කනවා. හැබැයි මෙයා ගොඩක් රෙස්ටොරන්ට් වලට ගියත් මෙයා අතින් කන කෙනෙක්. ඒ අවස්ථාවට ඒ ඔබින විදියට කන එක වෙනයි. දැන් මේ වගේ අවස්ථාවක ඉතින් ඔයාලට රස දැනෙන්නේ අතින් කද්දි නම් කෑම එක කන්න නට රස දැනෙන විදිහටනේ. ඔන්න කිව්වනේ මොඩ කතා. අතින් කන්න පුළුවන් ද බෑනේ. රහත් දැන කටින්න කන්න ඕනේ. මං කියන අතින් අලලා කන එක ගැන. අන්න එහෙම කියන. වචන ගන්න. ඒක අපි සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරන වචන. ඔයා මොන සුද්ධ සිංහල දැම්මත් ඔයා වැරදි. එච්චරයි. මම පිළිගන්නේ මම වැරදි කියලා. මම පොඩක් ඒ වචන ටික ඇහුන්නේ නැහැ. මොකද්ද? මම දන්නේ වර මොන හරි අපබ්‍රංශ වගේ නම් කියලා කිව්වමට ඇහුන්නේ නැහැ. මම නේද? ඔව් ඔයා වැරදි කියලා නේ? ඔව් මම වැරදි. එයා වැරදි. මට ඒ කෑල්ල ඕන. කිරගිල්ල එකට නේ. ඒකට කිරගිල්ල නේ. ඒක තමයි හැමුනේ. දැන් ඔය අර සාමාන්‍යයෙන් මේ ලෝකේ අර තියෙන්නේ කතාවක් සහ ඒක ඇත්තක්. කාපු ගාම කෑම තියෙනවා නම් ලේඩිස්ලා හැපි එක. දැක්කනේ කාලා. එහෙම තමයි. අපිට කෑම ඕනේ. කෑම කියන එක අපිට අවශ්‍යයි ජීවිතේට. ඔව් අපිට අවශ්‍ය නමුත් අර මෙයා මං ගොඩක් අවශ්‍ය මොකද උදේ නැගිට ගමන් කිරි එකයි උදේ කෑම එකයි මෙයා වරද්දන්නේ නැහැ. ඔව්. ඔව් මේක බැන්දුවති මට හොඳ සම්බුව. දැන් මෙහෙමයි. මම වගේ කොල්ලෝ ඉන්නා නම් යටින් අත උස්සන්න. මෙයා වගේ කෙල්ලෝ ඉන්නා නම් යටින් අත උස්සන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ලයික් කරන්න අන්ලයික් කරන්න ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව් කැමැත්ත. ඔයාලගේ කැමැත්ත. මොනාරි ඔයාලට ප්‍රශ්න අහන්න තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. වෙන දේවල් නෙමෙයි මේ vlog එක සම්බන්ධ මේ වීඩියෝ එක සම්බන්ධව. ඔයාලා කරන් යන්න මේ මොනවා කිව්වත් ඔයාලා කැමති ප්‍රශ්නයක් අහන්න. අනිත් එක තමයි ඔයාලගෙත් මොනාරි ප්‍රොපෝස් තියෙනවා නම් ප්‍රොපෝසල් කරන්න අපිට. එහෙම කරන්න මෙහෙම කරන්න. මේ කියලා අපි සලකලා බලන්න. එයා සලකලා බැලුවට මම එක පයින්ම ඔයාලත් එක්ක එකඟයි. ඕකේ? ඒක නිසා. මොකද මේ ළමයි කමෙන්ට්ස් මම විශ්වාස කරනවා අඩුයි. මොනා කරන්න කියද අපි දන්නේ නැහැ. අපි යාළුවට chance එකක් දීලා බලමු. ඕකේ. අපි යනවා බයි. යන්න කලින් ගෙවමු. යන්න. මෙහෙමයි ඉතින් මම යනවා මෙයා ගෙවනවා. අද ඒක වෙන්නේ නැහැ. ඒක අද මගේ පර්ස් එකටද වැඩේ. මගේ පර්ස් එක අමතක වුණා. ඕ. මම යනවා. මෙයාගේ යාළුවෙක් ඉන්නේ ෂේප් එකේ. මෙයාලා විසඳ ගන්නේ. ඒක ඊට හපා. අපි දැන් යන්නේ පේ කරන්න මන්ද ගෙවන්නේ මද ගෙවන්නේ? බල ලස්සන ඔයා මම ඔව් ඔව් දැක්කනේ ගෑන් ළමයිට වද දෙන පිරිමි ළමයි මෙහෙම. අපිට බිල් එක දෙනවද? මෙයා දාන ඔයාලගේ ඉස්කෝලේ යාළුවෙක්? මෙයා තමයි මං කියව මගේ ඉස්කෝලේ යාළුවා අංජලෝ. මෙයා දන්න ගර්ල්ස්ලා අපි යටින් කමෙන්ට් කරන්න. හයි. මම ලංකාවේ කොහෙද? ඔබ ලංකාවේ බොරලැස්සේ. පේනවනේ බොඩ්ලස්සේ කොල්ලෙක්. බොරලැස්සේ. අපි වෙන්න අපුවේ. මේක මේ ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. අපි මේ කාලයන් දාපු ගාම අපි පොඩි vlog එකක් කරා. අපි මේ මංගල vlog එකේ පුතා. නැද්ද? අපේ පළවෙනි vlog එක අපි බර්සාන්තිකෙන් පටන් ගත්තා. අපි තව රෙස්ටොරන්ට් එකකට ගිහලා කනවා. අනිවාර්යයෙන්. ඉතාලිය වටේම රෙස්ටොරන්ට් එකකට ගිහලා කනවා. ඉතින් ඔයාලත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. වටේ යන්න ඕනේ බර්සාන්තිකට එන්න කියලා. හැමදාම. අපි කොහොමද සතියට එයා එකපාරක් මාකට් එක දාගත්තා. අපි දන්නේ. අපි නෑ කොහොමද අපි සතියට එකපාරක් අඩුම එවෙනවනේ ආන්ජලෝ. ඒ මෙයාලගේ රෝස් පාන්. අන්න මම ඒක තමයි කෑටිගේ රෝස් පාන් and වල්ලූරු මාස්. රෝස් පාන් and වල්ලූරු මාස්.
අනිවාර්යෙන් කෑවා. ඔව් ඒක කියන්න පොඩක් අපිට විස්තරය ආන්ජලෝ. ඉතින් කියන්නේ ඉතින් අපේ වල්ලුරු මස් තියෙනවා. වල්ලුරු මස් එක්ක රොස් පාන් ගත්ත හැකි. වල්ලුර කොහෙන්ද? වල්ලුරු නෑ නෑ ඒව රහස්. මට හැබැයි චුට්ට කාරංචුනා මේ ආන්ජලෝගේ වත්තේ හා පැත්තෙන් මම රංගන වල්ලුරු මස කියලා. එලගිරි එන grazie brother. Thank you. Ciao Angelo. Ciao Andio, grazie. අපි යන්. ඔත් එනවනේ මට. ඔව් ඔව්. Okay baby. අද අපේ vlog එක ඉවරයි. ඉවරද? ඉවර කරමු මොකද අපි ගොඩාක් වෙලා ඇද්දා. අපි කණ්ඩාවේ. හැබැයි අපි කෑම විතරක් නෙමෙයි vlogs තව එක එක දේවල් අරන් එනවා. අපි travel with wife වත් travel with couples වත් ඒ කිසිම දෙයක් නෙමෙයි නේ. දැන් මෙයාලා මොනවද කරන්න ඕන අපි බලන්න නම් ආයේ. අපි subscribe කරලා තියාගන්න. Okay. එහෙනම් අපි යනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් එන්නම්. මම පේනොත් දන්නේ ළමයි බලනවා. Bye. Bye.